පැට්තායි කියන්නේ තායිලන්තයට ආවේනික වුණු ලෝපුරා ජනප්‍රිය තෙල් දැමූ නූඩල්ස් ආහාරයක්. මේ ආහාරයේ තිබෙන ප්‍රධාන ලක්ෂණය තමයි ඒකේ තියෙන පැණි රස, ඇඹුල් රස සහ ලුණු රස එකට මිශ්‍ර වෙලා දැනෙන රසය. මේක හදන්න භාවිතා කරන්නේ සහල් පිටි වලින් හදපු පැතලි නූඩල්ස් වර්ගයක්. මේ නූඩල්ස් එක හදන්න යොදා ගන්න සෝස් එක නිසා සුවිශේෂී රසයක් ලැබෙනවා. සියඹල පේස්ට්, තල් හකුරු සහ මාළු සෝස් යොදාගෙන තමයි මේ සෝස් වර්ගය හදාගන්නේ. මේක ප්‍රෝටීන් බහුල කෑමක් කිව්වොත් නිවැරදි. මොකද මේකට බහුලව ඉස්සන්, කුකුල් මස්, ටෝෆු සහ බිත්තර යොදා ගන්න නිසා. මේකට අමතරව රට කජු, මොටි ඇදුණු බොංචි පැල, සුදුලූණු කොළ, දෙහිෂ නිසා නූඩල්ස් එකේ රසය තවත් වැඩි වෙනවා. 1930 දශකයේ අගභාගයේදී තායිලන්තයේ හිටපු අගමැතිවරයෙකු තමයි පැට්තායි ආහාරය හඳුන්වා දීලා තියෙන්නේ. ඒ කාලේ තායිලන්තයේ පැවති සහල් පරිභෝජනය සීමා කිරීමට තමයි මේ කෑම හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් ඊට අමතරව තායිලන්තයේ පැට්තායි නිසා අනන්‍යතාවය ලෝකයට පෙන්වන්න අවස්ථාවක් ලැබුණා. පැට්තායි කියන්නේ ඉක්මනට හදාගන්න පුළුවන් රසවත් ආහාරයක්. ඉතින් මේ වගේ ආස හිතෙන තවත් කෑමක් එක්ක නැවත හමු වෙමු. සුබ දවසක්.